Good morning, welcome back to my YouTube channel. ඉතින් අද මැයි 11 වෙනිදා අද මව්වරුන්ට නම් විශේෂ දවසක්. ඒ කියන්නේ අද ලෝක මව්වරුන්ගේ දිනය. ඉතින් මේ මොහොතේ ඒ සියලු ලෝකවාසී සියලුම මව්වරුන්ට වගේම පියවරුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මැයි 11 වෙනිදා අද ඉරිදා දවසක්නේ. ඉතින් අද නැගිටිනකොට නම් ටිකක් වෙලා ගියා. මම උදේම ඉඹුල් කිරිබත් ටිකක් තමයි හදාගත්තේ. ඊට පස්සේ මම පොඩි කුඩු වගේක් හදලා තිබුණා. ඒ ටික අලවන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ මම නම් හිතන්නේ අපි කොච්චර කඩෙන් බල්පල් කෝඩු මේ මොන සැරසිලි ගෙනල්ලා එල්ලුවත් අපි අතින්ම හදලා කූඩුවක් එල්ලපුවාම ඒ සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් වෙසක් කාලෙට ඉතින් අපි ඉස්සර නම් ගොඩාක් වෙලාවට අපි අතින්මනේ කූඩු හදන්නේ. දැන් තමයි කඩෙන් ගොඩාක් වෙලාවට කූඩුවක් පවා ඉතින් දැන් ගෙවල් වල හැදෙනවා අඩුයි. හැමදේම කඩෙන් ගන්න තමයි ගොඩක් අය බලන්නේ. ඉතින් ඒකෙන් හින්දා මම හිතන්නේ ගෙදරදිම කූඩුවක් දරුවොත් එක්ක හදලා ඒ අලවන තරම් සතුටක් මම හිතන්නේ ඒ කඩෙන් අරගෙන එල්ලුවට ඒ දේවල් වලින් ලැබෙනවා කියලා. මේ බලන්නකෝ මම මොන වැඩේ කරන්න කියත් මගේ ළඟින්ම ඉන්නේ මෙයා තමයි. ඉතින් මම කෝඩු අලවනකම් මෙයාත් පොත් ටික අරගෙන ඇවිල්ලා මම ළඟින්ම ඉඳගෙන එයා පාට කරන්න ගත්තා. ඉතින් යාළුවනේ මම අවුරුද්දේ ගොඩාක් මාසෙ තමයි වෙසක් මාසෙ. ඉතින් මේ කාලෙට ඇත්තටම ලොකු හිතට අමෝතුම නිවිච්ච බවක්නේ දැනෙන්නේ. වෙසක් එක කියන්නේ. ඉතින් මම ගොඩක් මාස අවුරුද්දේ වෙසක් මාසෙට ඒ වගේම පොසොන් මාසෙටත් කැමතියි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම වෙසක් කූඩුව හදාගත්තේ. ඉතින් දැන් මේ වෙසක් කූඩුව මේ වැඩ ටික ඉවර වෙලා ඊට පස්සේ මම අපි ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු අපි ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මේ දකින්නේ අපේ මහ ගෙදර හදලා තිබුණ කූඩුව. ඉතින් මං යනකොට අප්පච්චි මේ ප්ලේන් එක හදලා තිබුණා. ඉතින් ගිය වෙලේ ඉඳලා ඊට පස්සේ අප්පච්චිට එකතු වෙලා මේ කූඩුව අලවුවා. ඉතින් ඉස්සරත් ඒ වගේම ආයි අප්පච්චි තමයි ගෙදර කූඩු හදන්නේ. එක කාලෙට එක විදිහට අලුත් නිර්මාණ කරනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි කාලෙකින් මට ඒ කාලෙට ගියා වගේ හැඟීමක් ඒ වෙලාවේ දැනුනේ. ඇත්තටම ලොකු සතුටක් දැනුන ගොඩක් කාලෙකින් මම මෙහෙම අප්පච්චිත් එක්ක එකතු වෙලා කූඩුවක් හැදුවේ. තියාලුනේ මම මේ වීඩියෝ එක හැදුවේ 11 12 දවස් දෙකේම වීඩියෝ
ක්ලිප්ස් ටිකක් එකතු කරලා ඉතින් මේ පොය දවසේ අපි වෙසක් කූඩු ආලෝකය දැල්ලපු විදිය ඔක්කොම තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් වෙසක් බලන්න යන්න නැති දන්සල් වලට යන්න නැති ඉතින් ගොඩක් හොඳින් මේ දවස් ගත කරන්න ඇති කියලා හිතනවා. මම ඉතින් මේ වීඩියෝ එකේ වොයිස් කරන්නේ නම් 13 වෙනිදා. ඉතින් අද දවසත් අපිට වෙසක් බලන්න යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලත් ඒ දවස්වල සතුටින් ගත කරන්න ඇති කියලා. එහෙනම් මේ දේවලුත් කමෙන්ට් එකකින් මට එවන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.